ආයුබෝවන් හෂීවිත් එක්සෑම් YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම දන්නවා 2026 ගුරු විභාගය කියන්නේ ඔයාලගේ වෘත්තීය ජීවිතයේ හරිම තීරණාත්මක කඩඉමක් කියලා. ඉතින් ඒ කඩඉම පහසුවෙන් ජය ගන්න මම ඔයාලට උදව් කරනවා. ඒකට උදව්වක් විදියට ඔන්න මම අදත් ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනුම ප්‍රශ්න මාලාවක් අරගෙන ආවා. එහෙමනම් අපි යමු වීඩියෝවට. බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ අනුරාධපුර. පාසල් කළමනාකරණ කමිටුවේ සමාජිකයන් 14 දෙනයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කොමසාරිස් ජෙනරාල්. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සතියකට පන්ති කාමරය තුල ඉගෙනවිය යුතු කාලය පැය 15යි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන නීතියේ මූලික පදනම ගොඩනැගීම සිදු වූයේ 1939 වර්ෂයේ. ළමයින්ගේ කටහඬ යන විරුදාවලිය ලබා ඇත්තේ මාරියා මොන්ටිසෝරි. පාසල් සංවර්ධන සමිතියේ සමාජික ගාස්තු ලෙස සමාජිකයෙකුගෙන් වාර්ෂිකව අය කළ හැකි අවම මුදල රුපියල් 60යි. පාසල් ක්‍රීඩා තරගයක් සඳහා භාවිතා වන හෙල්ලේ උපරිම බර ග්‍රෑම් 800යි. 2024 අවසන් උසස් පෙළ විභාගයේදී වැඩිම ශිෂ්‍ය ප්‍රජාවක් ඉදිරිපත් වූ විෂය ධාරාව කලා විෂය ධාරාව. වෛද්‍ය පීඨයක් මේ දක්වා ආරම්භ කර නොමැති විශ්වවිද්‍යාලය අග්නිදිග විශ්වවිද්‍යාලය. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන ලද්දේ 2007 වර්ෂයේ. දරුවෙකු ඉපදීමෙන් පසු ගුරුවරයෙකු හට පීතෘ නිවාඩු ලබාගත හැක්කේ දින 3යි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව 6 ශ්‍රේණිය සඳහා වන අනිවාර්ය විෂය සංඛ්‍යාව විෂයන් 14යි. ගුරුවරයෙකුගෙන් අනිවාර්ය ලෙස විශ්‍රාම යා යුතු වයස අවුරුදු 60යි. ගුරු උපදේශක සේවයට අදාළ ශ්‍රේණි සංඛ්‍යාව ශ්‍රේණි 2යි. ලංකාවේ ජාතික පාසල් ගණන පාසල් 396යි. ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍ය පාසල් ගණන පාසල් 6157යි. ශ්‍රී ලංකා නිමිති තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ පිහිටා ඇත්තේ මට්ටක්කුලිය. ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ සමාජිකයන් සංඛ්‍යාව 15යි. පෙර පාසල් සඳහා වන ජාතික ප්‍රතිපත්තියට අනුව එහි වන ප්‍රතිපත්ති සංඛ්‍යාව ප්‍රතිපත්ති 6යි. මේ ප්‍රශ්න ටික ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගුරු විභාගයට තවත් මේ වගේ වැදගත් පාඩම් මාලාවක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙන අතරම හෂීවිත් එක්සෑම් පවුලට එකතු වෙලා ඔයා දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.